අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි රයිස් කුකර් එකේ බටර් කේක් එකක් හදමු. මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මම මේ බටර් කේක් එක හදන්නේ රයිස් කුකර් එකේ නිසා. මම රයිස් කුකර් භාජනයට තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ පොඩි තීරු කපාගත්ත පාච්මන්ට් කොළ දෙකකුත් මම මේ විදියට තියා ගන්නවා. ඊට පස්සේ රවුමඩ කපාගත්ත පාචමන්ට් කොළියකුත් තැටි අඩියට මේ විදියට තියාගමු. එතකොට අපිට කේක් එක පහසුවෙන්ම ඉවතට අරගන්න පුළුවන්. මුලින්ම අපි පාන් පිටි ග්‍රෑම් 200 සහ බේකින් පවුඩර් තෙහඳි 1/4 හලාගෙන ඉමු. පිටි ඉතුරු වෙන්නේ නැති වෙන්න ඔක්කොම ටික හලා ගන්න ඕන. ඊට පස්සේ මම ඇස්ට්‍රා ග්‍රෑම් 200ක් මේ විදියට බෝල් එකකට දාගන්නවා. ඇස්ට්‍රා අරගනිද්දී කූල් පිටින් අරගන්න එපා. දැන් අපි ඇස්ට්‍රා ටික පොඩ්ඩක් මේ විදියට වික්ස් කරගෙන ඊට පස්සේ හොඳටම පිටි කරගත්ත සීනි ග්‍රෑම් 200ක් මම මේ විදියට එකතු කරගන්නවා. දැන් අපේ බැටර් එක ලයිට් කලර් එකකට එනකම්ම මේක හොඳට වික්ස් කරගමු. සීනි හොඳටම දිය වෙන්න අවශ්‍ය නැහැ. බැටර් එක ලයිට් කලර් එකට එනකම් වික්ස් කරගත්තම ඇති. දැන් ඔයාලට පේනවා ඇති අපේ බැටර් එක ලයිට් කලර් එකට ඇවිත් තියෙනවා. මේ වෙලාවේ මම ලොකු බිත්තර 3ක් එකතු කරනවා. පොඩි බිත්තර නම් 4ක් අරගන්න. බිත්තර ඔක්කොම එක සැරේ එකතු කරගන්න එපා. මේ විදියට එකින් එක එකතු කරගෙන වික්ස් කරගන්න ඕන. බැටර් එකේ සීනි කැට ඉතුරු වෙලා තියෙනවා නම් මේ වෙලාවේ බිත්තර එකතු කරද්දී සීනි දිය වෙලා යනවා. එක බිත්තරයක් එකතු කරලා විනාඩියක් විතර වික්ස් කරගන්න. ඊට පස්සේ මම වැනිලා තේ හැන්දකුත් මේකට එකතු කරලා නැවතත් හොඳට වික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි හලාගත්ත පාන් පිටි මිශ්‍රණයෙන් ටික ටික බැටර් එකට එකතු කරමින් කලවම් කරගමු. පිටි ටික හොඳට කලවම් කරගත්තට පස්සේ අපි කලින් සූදානම් කරගත්ත රයිස් කුකර් තැටියට අපේ බැටර් එක දාගමු. බැටර් එක හැමතැනටම යන විදියට උඩ රසන්ට මේ විදියට හැන්දකින් හදාගන්න. ඊට පස්සේ කේක් එකේ වාත බුබුලු නැති වෙන්න මේ විදියට දෙපාරක් විතර ටැප් කරගන්න. ඊට පස්සේ අපි කේක් එක රයිස් කුකර් එකෙන් තියලා ස්විච් එක ඔන් කරගමු. රයිස් කුකර් එකේ ස්විච් එක සැරින් සැරේ ඕෆ් වෙනවා. ඒ නිසා කේක් එක ළඟම ඉඳගෙන මේ ස්විච් එක ඔන් කරන්න ඕන. නැත්නම් කේක් එක බේක් වෙන්නේ නැතුව යයි. කේක් එක තියලා හරියටම විනාඩි 30කට පස්සේ ටූත් පික් එකක් ගහලා බලන්න කේක් එක බේක් වෙලාද කියලා. එහෙම නැතිනම් තව විනාඩි 15ක් විතර රයිස් කුකර් එකේ ස්විච් එක ඔන් කර තියාගන්න. මට මේ කේක් එක බේක් වෙන්න හරියටම විනාඩි 45ක් ගියා. දැන් අපි දාගත්ත පාච්මන්ට් කොළ මේ විදියට ගලවලා ඉවත් කරගමු. ඉතින් oven එකක් නැති කෙනෙකුට වුණත් රයිස් කුකර් එකේ හෝ ලිපේ මේ විදියට කේක් එකක් හදලා අලුත් අවුරුදු කෑම මේසෙට පිළිගන්වන්න පුළුවන්. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරගෙනම යන්න. හැමෝටම සුබ දවසක්.